තමයි. මම තෙල් පොලිමර. කොහෙද? තෙල් පොලිමර. කලබල නේද කොට වාඩියම්කෝ. විශාල කරදරයක් වුණා නේ මේක. දැන් මට කලබල නොවි ගියහන් ඇයි ඔය තෙල් පොලිං ඇතිලා තින්නේ? වැඩක් නැහැ නේ. ඉතින් හැමදේම පෝලිං බල තැන් වල පෝලිං මිනිස්සුත් පෝලිං ඉන්න තෙල් නැහැ ලංකාවේ. ඒ කියන්නේ මොකද මේ හරියට මේ දේ වෙන්නේ නැහැ. තෙල් නැහැ. ලංකාවේ තෙල් නැහැ. තෙල් නැහැ. එහෙනම් මේ කතාව අහගන්න ඉස්සෙල්ලා. මේ ලංකාව ගැන නෙවෙයි රටක් තියෙනවා ලෝන් ලන්තේ කියලා. මේ ලෝන් ලන්තේ. මේ ලෝන් ලන්තේ ඉතින් මේ තමයි ලෝන් ලන්තේ තියෙන මේ ෂෙඩ් එක. ෂෙඩ් එක තා පොඩ්ඩක් ෂෙඩ් එක අපි හදලා ගමු. මේ ලෝන් ලන්තේ තියෙන ෂෙඩ් එක. හරිද? ඒ ලෝන් ලන්තේ ෂෙඩ් එක තමයි මේ තියෙන්නේ. මේ තමයි ෂෙඩ් එකේ මේ තෙල් ගහන මොකද්ද මේ පම්ප් දෙක. ආර ලොකු බෝතල් දෙකනේ. බෝතලේ පොඩි බෝතලේ. මේ තමයි මේ ඒ ලෝන් ලන්තේ තියෙන තෙල් සංචිතේ. මේ තමයි ෂෙඩ් එකේ තියෙන තෙල් ටැංකිය. හරි? මේ තමයි මේ ලෝන් ලන්තේ තෙල් ගෙනියන බවුසරේ. අපි ලස්සනෙන් ලෝන් ලන්තේ ගහකුත් තියෙන මෙන්න මේ හරි. රයිට්? ඔන් ලෝන් ලන්තේ වාහන මේ ෂෙඩ් එකට එනවා. මේ බයික් එක එනවා 1500ක තෙල් ගහ ගන්නවා බයික් එක ගන්න. ප්‍රශ්නයක් තියෙනවද? රයිට්. ඊට පස්සේ මේ පොඩි එකා එනවා. හරිද? මේක එනවා. ඒක 2000ක විතර තෙල් ටික ගහ ගන්නවා. එයා යනවා. ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ බස් එක එනවා. බස් එක එනවා. මේ මොකද්ද මේ බස් එක? දම් පාටයි. දම් රැජින ඇවිත් 25000ක විතර තෙල් ටික ගහ ගන්නවා. හරිද? යනවා. අවුලක් තියෙනවද? නැහැ. ඔය අතරතුර දැන් මේකේ මේ ෂෙඩ් එකේ තෙල් ටැංකිය ටික අඩු වෙනකොට මේ බවුසරේ මෙහෙම තෙල් ටික ගේනවා. ගෙනල්ලා මෙතනට විලා රීස්ටොක් කරලා ආයෙ යනවා. ආයෙ සතිය විතර තමයි එන්නේ හොදේ. දැන් මොකද්ද පෝලින් තියනවද? නෑ. ඇයි මේ ගාන්ට ඉල්ලුමට සැපෙවම සමානයි. හැබැයි මේ ලෝන් ලන්දේ වගේ දැන් තෙල් තියෙනවා. එකපාරට මොකක් හරි නිවුස් එකක් යනවා ඕන ලෝකේ ප්‍රශ්නයක් හරි මොකක් හරි පොඩි කේස් එකක් යනවා. හරිද? අපිට ඇත්තට ලොකුට අදාළත් නෑ පොඩි ප්‍රශ්නයක් යනවා. එහෙම වුණ ගමන් ලෝන් ලන්තේ ඉන්නේ ලොන්තයෝනේ. ටක් ගාලා ෆෝම් වෙනවා එතකොට ඔක්කොම ගෙවල් වල තිබිච්ච ඒවයි බූලි යනම්මනම් ඔක්කොම අරගෙන එනවා. හරිද? මේකත් වෙනවා. මේ මොකද? ත්‍රිනේ මේක ඇවිල්ලා මිනි බවුසර් එක. මේක වැඩිපුර වරන් යන්නේ. හරිද? මේ ඔක්කොම එනවා. හරිද? මේ ඔක්කොම එනවා. ඔක්කොම ඇවිල්ලා ෆුල් ටැංක් ඉල්ලනවා. හරිද? මේව ෆුල් ටැංක් කරගන්නවා. මේක ඇතුලේ බූලි තියෙනවා. ඔක්කොටම ඉල්ලනවා. අර එකපාරටම ඉල්ලුම වැඩි වුණාට මේ ෂෙඩ් එකේ සැපයුම ප්‍රමාණවත් උනේ නෑ. අන්න එතකොට වෙන්නේ මොකද්ද? මේ ෂෙඩ් එකේ තියෙන තෙල් ටැංකියේ තියෙන තෙල් ටික වේගෙන් මොන වෙනවද? අඩු වෙනවා. ඒ අඩු වෙන ඉක්මනට මේ ලොකු සංචිතේ ඉඳන් මෙතනට මේ බවුසරෙන් ගේන ලේසිද? නෑ. ලේසි නෑනේ. ඒ ලේසි නැති නිසා තමයි මේ අපිට පේන්නේ ෂෙඩ් එක ෂෙඩ් ගාව මොනවද තියලා දිනවද? දිග පෝලිං ඇතිලා. ඇත්තටම රටේ තෙල් නැද්ද? තියෙනවා. ඇත්තටම රටේ තෙල් තියෙනවා. ඒකින්ද තෝ කලබල වෙන්න එපා. කලබල වෙන්න දෙයක් නැහැ. ඒකින්ද තෙල් පෝලිං වලට දුවන්න දෝ ගිහලා පොතක් පාඩම් කරගනින්. හරිද? මේක ටික දවසක් යනකොට හරියයි දැන් බලන්න. කොහෙද යන්නේ? තෙල් ටිකක් ගන්න. ආර්ථික විද්‍යාවේ සුදුරුතම ගුරු පෞරුෂය